හරි ළමයි මේ විඩියෝ අපි කතා කරන්න කොහොමද C# වල Windows Form database එක වැඩ කරන්නේ කොහොමද මේ එක්සාම්පල් එකේ මම අරන් තියෙන library management system එක. එතකොට මේක වැඩ කරන්නේ කොහොමද කියලා තමයි අපි කතා කරන්නේ. මුලින්ම මම අර SQL වල තියෙන basic concept ටික පොඩ්ඩක් ලාවට කියලා ඊට පස්සේ full project explanation එකකට යනවා. එතකොට මුලින්ම කතා කරන්නේ queries ගැන. ඊට පස්සේ මේකේ වීඩියෝ එකේ අන්තිමට ෆුල් ප්‍රොජෙක්ට් එක ගැන කතා කරනවා. මොකද SQL ගැන දැනුම නැතුව අතන්ට ගියාට පස්සේ නැත්තම් හිර වෙන නිසා. හරි ළමයි මම කන්ටිනියු කරන්න ඒ කෝඩ් වලට අදාළ queries කොහොමද run කරන්නේ queries කොහොමද වැඩ කරන්නේ queries කියන්නේ මොනවද කියලා හරිද එතකොට query එකක් කියන්නේ මොකද්ද query එකක් කියන්නේ දැන් හිතන්න අපි මොකක් හරි database එකක් තියෙනවා ඒ database එකෙන් අපිට ඕන මොන හරි data tables තියෙනවා අපිට ඕන මොන හරි information අපි request කරලා ඉල්ල ගන්නවා අන්න ඒකට අපි ලියන query එක මේකක් අන්න කෝඩ් එක ගන්න ඒක තමයි නිකන් query එකක් කියලා කියන්නේ හරිද එතකොට queries කොටස් types හතරක් තියෙනවා මුලින්ම එකක් තියෙනවා select insert update delete කියලා හරිද එතකොට මේවෙන් වෙන කාර්යයන් හතරක් තියෙනවා දැන් හිතන්න ඕ select කියලා select එකෙන් වෙන්නේ දැන් ඔයාට for example එකක් විදියට දැන් මේ මෙතන book table එකේ තියෙනවා එතකොට මේ table එකෙන් ඔයාට මේ row එක කියන්නේ ඔයාට එක පොතකට අදාළ details ඔක්කොම ගන්න ඕනේ කියලා. එතකොට ඔයා ලියන්න ඕනේ select එකෙන්. ඒ කියන්නේ select එකෙන් එන්නේ ඔයා එකෙන් මේ retrieve කරනවා, ඇදලා ගන්නවා. මේ database එකේ tables වල තියෙන මේ rows data. එතකොට insert එකෙන් වෙන්නේ ඔයා මොන හරි දැන් අලුතෙන් user ට insert කරන්න දෙන්න නැත්නම් admin panel එකෙන් insert කරනවා. form එකෙන් insert කරලා ඔයා කරන්නේ ඒක යවනවා database එකට. අන්න ඒක වෙන්නේ insert. ඒ කියන්නේ අලුතෙන් දෙන data අපි enter කරලා ඒක අලුතෙන් අපි දානවා database එකට. එතකොට ඒකට ලියන query එකේදී insert. ඒතර update කියන්නේ දැන් අපි ලියපු මේ rows තියෙන දැන් අපි database එකේ තියෙනවනේ. table වල දැන් මොකක් හරි මේකේ author වෙනස් කරන්න ඕන නම් අපි ඒක edit කරනවා. අන්න ඒක update කරන්න අපි ලියනවා update query එක. එතකොට මේ කෙලිම මේ row එකම delete කරන්න ඕන නම් අපි ලියනවා delete query එක. එතකොට මේවට නම් conditions use කරනවා. ඒක අපි අඳුර ගන්න බෑ. update නම් id එක තියෙන row එකේ author කියන column එකේ මේ කියන data එක වෙනස් කරන්න ඒ වගේ conditions use කරනවා delete එකට. එතකොට මේ තමයි මේ main types හතර queries වල. හරිද? දැන් example එකක් විදිහට queries මේ හතර වැඩ කරන විදිහ කොහොමද කියලා බලමු. හරි ළමයි මම මෙතන පෙන්නන්නම් කොහොමද නිකන් query එක කොහොමද තියෙන්නේ query එක කොහොමද වැඩ කරන්නේ ලාවට පෙන්නලා ඊට පස්සේ මම code එකට යනවා ඔයාලගේ. දැන් query එකක් ගත්තා මම මුලින්ම කිව්වා types හතරක් තියෙනවා select insert update delete කියලා operations වල. දැන් මෙතන ගත්තාම මේ තියෙන books කියන table එක මේ තියෙන books කියන table එක. එතකොට නිකන් select මේ තරුවෙන් all from book කියන table එකේ. කියන ඔක්කොම details ටික ගන්න මේ book කියන table එකේ. මේ තව select query එකක්. මේකද කියන්නේ title එකයි author විතරක් ගන්න books කියන table එකෙන් මේ තියෙන conditions. එයා කියලා තියෙන්නේ 2015ට වඩා වැඩි publisher එක කියන්නේ මේ publisher එක 2015 උඩ කට්ටියව විතරක් ගන්න කියලා තමයි කියන්නේ මෙන්න මේක select කරලා ගන්න කියන. ඒතකොට මෙතන තියෙන insert ඒ කියන්නේ data ඇතුල් කරනවා මේ table එකට. ඒ කියන්නේ මේ තියෙන columns names වලට මේ කියන අලුත් පොතේ details දෙනවා. දීලා insert කරනවා. ඊට පස්සේ update එකේ තියෙන මේ කියන්නේ update මේ කියන්නේ table name books කියන එකේ quantity ගාන මේ set කියලා quantity ගාන 10 කරන්න කියලා කියනවා. where ඒ කියන්නේ අපි ISBN 97 මෙන්න මේ තියෙන ISBN එකට අදාළ මේ quantity ගන්න දැන් මෙතන ඒ ISBN එක නෑ. එතන තිබ්බනම් මේ ISBN එකට අදාළ quantity ගන්න 10 කරන්න කියලා අප්ඩේට් කරනවා. ඊට පස්සේ delete කියන්නේ delete මේ කියන්නේ books කියන table එකේ 1950ට වඩා අඩු publisher තියෙන පොත් ටික delete කරන්න කියලා කියනවා. ඒතර මෙහෙ තමයි සාමාන්‍ය for example code මේ queries ටික මම පෙන්නුවේ. මම දැන් ඔයාලා code එක කොහොමද ඒවා තියෙන්නේ කියලා පෙන්නන්න. හරි ළමයි එතකොට දැන් ඔයාලා දන්නවා ඇති ඔයාලා drag and drop කරලා අර UI හදද්දී ඒවා ඒ drag and drop කරද්දී ඒකට අදාළ වෙනම code එක generate වෙනවා design කියන file එක. දැන් මෙතනදී ඉන්නේ ඒ විදිහට generate වෙච්ච code එක drag and drop කරද්දී එතනම code එකට යන්න. එතකොට මෙතන drag and drop එහෙම කරද්දී මෙතන දැන් save බටන් තියෙන මේවා ඒ කියන්නේ ඔයාලා එහෙම UI එක හදද්දී ඒකට අදාළ logic file එකකුත් තියෙනවා design file එකකුත් තියෙනවා. කියන්නේ UI වලට අදාළ කෝඩ් වල ස්ට්‍රක්චර් එක ඩිසයින් එක තියෙන වෙනම එකක
ඒවට අදාළ ලොජික් මේ තියෙන වෙනම ඒක කියන ෆයිල් එකක් හදනවා ඒක බලන්න. එතකොට මෙතන බටන් සේව් කියලා එකක් තියෙනවානේ. එතකොට මෙතන button save.click එකෙන් මේ ඉවෙන්ට් එකක් එනවා. මේ ක්ලික් කරාම මේ බටන් සේව් ක්ලික් කියන මේ එක කෝල් වෙන්න කියලා මේ ඉවෙන්ට් එකෙන් වෙන්නේ ඒක. එතකොට දැන් මම ලොජික් එක තියෙන ෆයිල් එකට ගියොත් මේ තියෙන්නේ ඉවෙන්ට් එක. හරිද? එතකොට ඒක යූසර් මේ data insert කරලා save කියන බටන් එක ක්ලික් කරපු ගමන් මේ ලොජික් තියෙන ෆයිල් එකට එනවා. ඇවිල්ලා මම මෙතන validations දාලා තියෙනවා. මේ තියෙන validations යූසර් හරියට data insert කරාද ඒවා ටික බලන්න. ඒ කියන්නේ author අනිවාර්යෙන් දාලා තියෙන auth required මොකද author දුන්නේ නැත්තම් පෙන්වන්න validation error එක පෙන්වන්න. ඒ වගේ validations දාලා තියෙන මෙතන. මොකද validations වලට extra mark එකක් හම්බ වෙනවා. එතකොට මම මේ insert part එකට යන්න. එතකොට මෙතන වෙන්නේ මේ අලුතෙන් පොතක් දාන එකනේ. මේ මෙතන නම් මම මේ database connection string එක හදලා තින්නේ. එතකොට මෙතන වෙන්නේ මම insert කරනවා. මේ කියන්නේ එතන තියෙන insert query එක ලියලා තියෙන්නේ books කියන table එකට. එතකොට මේ තියෙන්නේ අර මේ අපේ table එකේ, ඒ කියන්නේ database එකේ තියෙන මේ books කියන table එකේ columns වල names. ඒ කියන්නේ අර table එකේ headings, title එක, author, ISBN අන්න ඒ ටික මේ තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ user දෙන values. මේ තියෙන්නේ මේ ඒවට අදාළ values. මේ තියෙන user දෙන values. ඒවා මේ add sign එකක් දාලා තින්නේ මොකද අර SQL injection කියලා මේ එකක් තියෙනවා. අන්න ඒකේ අර security පැත්ත බලන්න තමයි මේ විදිහට දාලා තින්නේ add sign එක. එතකොට මෙතන තියෙන user enter කරන data. හරිද? මේ title එකට අදාළ title විදිහට user enter කරන ටික තියෙන්නේ මෙතන. එතකොට user මේ අර ෆෝම් එක සබ්මිට් කරපු ගමන් මේ data ටික මේ කියන books කියන table එකට යනවා. හරි, ඔයාලට ඒක තේරුම් නැත්නම් මෙතනින් මම හිතන්නේ ඔයාලා අල්ලගනි. දෙතන මේ තියෙන්නේ අර user මේ add book දාන ෆෝම් එක කියලා. දැන් එයා මෙතන title එකක් දෙනවා, මොකක් title එක, author ගේ නම දෙනවා, ISBN එක දෙනවා, category එක දීලා quantity ගන්න select කරලා, status එක select කරලා, publish අවුරුද්ද select කරලා save එක දෙනවා කියලා. මෙන්න මේ save button එක trigger වුණාම තමයි මං කිව්වේ අර මේ event එකක් වෙනවා කියලා. අන්නේ logic එක යන්නේ එතන validation එක බලලා තමයි අර query එකට යන්නේ. ඒක දුන්නා validation එක හරිනම් මෙන්න මේ query එක run වෙනවා. හරිද? මේ query එක select query. මෙතන අපි data insert නේ කරන්නේ. පොතක් ඇතුළට දානවානේ මේ book කියන table එකට. එතකොට අපි use කරලා තියෙන insert query එක into මේකෙන් books table එකේ නම, මේ තියෙන columns names ටික, මේ තියෙන values ටික, මේ තියෙන user දෙන values ටික. මේ ටික මෙන්න මේ කියන book කියන table එකේ මේ columns වල දාලා user දෙන ඒවා අලුතෙන් row එකක් විදිහට අලුතෙන් row එක මේ ID එක auto increment විදිහට මම හදලා තියෙන්නේ. අලුතෙන් row එකේ user අලුතෙන් දෙන data ටික මෙන්න මේ row එකේ insert වෙනවා අලුතෙන්. අන්න එහෙම තමයි මේ queries වැඩ කරන්නේ. update එක, delete එක ඒවත් එහෙමම තමයි. මෙතන වෙන query එක පොඩ්ඩක් වෙනස් වෙනවා. අන්න මේ structure එකට තමයි කොහොමද queries වැඩ කරන්නේ. මම හිතනවා මේ quick review වලට තේරෙන්නේ නැති කියලා. වාට මේක මේ ගොඩ දාගන්න, වයිවේක් ගොඩ දාගන්න මේ කිව්වඩි වලට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ගොඩක් වෙලාවට ලොකුවට මාන එකක් නැහැ කෝඩ් එක ඇතුලෙන්. සාමාන්‍ය අදහස වලට තේරෙනවා නම්, concept එක තේරෙනවා නම් වාට විලේ පොඩ්ඩක් එහා මෙහා කරලා මම හිතනවා වාට උත්තරේ දී ගන්න පුළුවන් ඒ කියලා. ආයෙත් කෝඩ් එකේ. ඉතින් එහෙම තමයි කෝඩ් එක වැඩ කරන්නේ. මොකක් හරි තිබ්බම මට මැසේජ් කමෙන්ට් එකක් දාන්න. මම LinkedIn profile එකේ තියෙන නැත්නම් LinkedIn එකේ මට මැසේජ් එකක් දාන්න ඕන. සැම්පල් එකක් විදිහට තියෙන අපි ඉස්සෙල්ලම login form එක මේ අපි දැන් project එකේ structure කියන්නේ. දැන් මේකේ UI එක තියෙනවා මේ තියෙන දැන්ට ඔයගොල්ලන්ගේ තියෙන මේ login form එක. ඒක දැන් අපි බැලුවා සාමාන්‍යයෙන් දැන් C# වල යන්නේ ඒ කියන්නේ design pattern එක යන්නේ දැන් මේ design එක තියෙනනේ design එකට ඕන කරන දේවල් තියෙන්නේ ඔක්කොම කියන්නේ buttons, images දාපුවා, මේ text දාපුවා, මේ text input දාපුවා, ඒ ඔක්කොම අපි define කරලා set කරලා තියෙන්නේ මේ login form.designer.cs කියන එකේ. ඊට පස්සේ දැන් මේ ඔක්කොම දැන් වැඩ කරන්න ඕන logic එක තියෙන්න ඕනේ. අපි මොකක් හරි දැන් user name එක enter කරාම මේ user name එක enter කරලා database එකට යවන වැඩ ආපහු ආවට පස්සේ මාගේ result එකක් පෙන්වන්න ඕන. ඒවා button click කරපු ඒවා අඳුර ගන්න. ඒ කියන්නේ event handlers තියෙන්නේ ඔක්කොම login form.cs එකේ. ඒක තමයි අපේ logic එක තියෙන්නේ. design එක තියෙන්නේ design එක නිකන් අඳුර ගන්න ලේසි. ඉතින් design එක තියෙන ඉඳ දැන් අපි
බැලුවොත් දැන් අපේ සිස්ටම් එකේ අපි ගිහින් තියෙන පැටර්න් එක තමයි දැන් ලොගින් ෆෝම් එකට තියෙන දැන් dbconnections.cs මේ cs කියලා එකක් තියෙනවා. ඒකේ තමයි අපේ database එකට ඕන කරන, ඒ කියන්නේ database එකත් එක්ක connect වෙන්න ඕන කෝඩ් එක තියෙන්නේ ඒකේ. ඒ කියන්නේ database connection එකක් හදලා ඒ connection object එක return කරන්නේ ඒකෙන්. අනිත් එක db helpers කියලා තියෙන. ඒක තමයි අනිත් මුළු සිස්ටම් එක පුරාවටම යන්නේ මේ. ඒකේ තමයි අපි කෙලින්ම database handling කරන්න ඕන functions තියෙන්නේ ඒකේ. ඒකට අපේ කෝඩ් එක මේ පැහැදිලි වෙන හින්දා තමයි ඔක්කොම ටික වෙනම ෆයිල් එකකට දාලා තියෙන්නේ. දැන් එක්සැම්පල් එකක් විදිහට බැලුවොත් අපි කෝඩ් එකට ගිහිල්ලා දැන් අර මං කිව්වා වගේ මේක තමයි ඩිසයින් එක. මේ login form එක දැන් මේ තියෙන අපේ දැන් admin එකේ panel එකක් යනවා. මේ panel එකේ මේ form එකේ panel එකක් යනවා. මේ ඒ කියන්නේ දැන් මේ panel කියලා කිව්වොත් දැන් මෙන්න මේ library නිල් පාටට තියෙන panel එක තමයි මේ panel කියලා මෙතන මේ define කරලා තියෙන labels. picture box එක තමයි user profile එක තියෙන්නේ. මේ text boxes අර enter කරන username password enter කරන ඒවා ඒ වගේ තියෙන්නේ. initialize component එක තමයි දාලා තියෙන්නේ. ඒ ටික ඔක්කොම අර objects ටික initialize කරන ගෑල්ල. ඒකෙන් තමයි objects ටික හැදිලා objects වලට ඕන attributes set වෙලා දැන් මේ කියන්නේ දැන් අපි දැන් text එක තියෙනවා. ඊට පස්සේ මේ තියෙන location එක size එකේ attributes ඔක්කොම set කරන්නේ ඒකෙන්. පල්ලයට යනකොට ඔක්කොම තියෙන ඒ ටික. අර කිව්වා ඊට පස්සේ login form එකේ තියෙන්නේ form.cs එකේ තියෙන්නේ ඕන logic එක. දැන් අර ඉතින් load වෙන cs එකේ ඉඳන් login form එක එනකොට initialize component එක call වෙනවා. ඒතකොට තමයි form එක display වෙන්නේ. දැන් මේ අර කලින් කිව්වා වගේ මේ event handlers button login click දැන් අපි අතන දිගට මේකේ මේ event handler එක මේ register කරලා තියෙන්නේ මෙතන. ඉතින් button login click කියන එක අපි design එකේ register කරනවා මේ තියෙන button login button එකට. අපි මේක click කරාට පස්සේ මෙතනින් තමයි ඒක fire වෙන්නේ. ඒතකොට button login click එක. අපි බලන enter user enter කරපු text ටික අරගෙන ඒවා validate කරන validations ටික තියෙනවා. අපි empty ද කියලා බලන password එක මේ empty ද බලන. ඊට පස්සේ අපි කරන්නේ දැන් අර මං කිව්වා වගේ දැන් මේ database එක ඇතුලේ තමයි db connection කියන මේ තියෙන මේ ෆයිල් එක class එක. ඒකෙන් අපි connection එකක් ගන්නවා මෙතන තියෙන එක. මේ get connection කියන එක. අපි මෙතන connection string එක දාලා තියෙනවා. connection string එකෙන් අරගෙන තියෙනවා මේක. අරගෙන අපි database එකට query එක යවනවා. connection එක open කරා query එක යවුවා. ඊට පස්සේ අපි මොකක්ද වුනේ කියලා message එක පෙන්වනවා. error එකක් නැත්තම් successfully වුණා නම් login successful කියලා එනවා. අපි ඊට පස්සේ බලනවා error එකක් තියෙනවා නම් error එක display කරනවා. මේ අනිත් ඒවාත් ඒ වගේම තමයි මේ තියෙන්නේ ඔක්කොම මේ event handlers දාපු button click වලට ඒ ටික තියෙන්නේ. දැන් අනිත් ටික දැන් මම කිව්වා වගේ db help එකේ තමයි තියෙන අනිත් ඔක්කොම ටික. එහෙනම් අපි හිතමු දැන් අර මුලටම ගියොත් එහෙම මෙතන දැන් මෙතන ඉඳන් තමයි methods ටික තියෙන. අපි book එකක් add කරන්න ඕන method එක තියෙන්නේ මේක. එතකොට ඒක අපි පාවිච්චි කරලා තියෙනවා අපේ add book form එකේ. එතකොට අපි ඕන කරන data ටික මෙතන අර මේ තියෙන මේ book කියලා අපි මේ model එකක් හදලා තියෙනවා. ඒ කියන්නේ model එකක් තමයි pass කරන්නේ. මෙතන වෙනද model එකක් කියලා කියන්නේ අපි මෙන්න මේක අපි කියන්නේ දැන් object එකේ structure එක අපි set කරලා තියෙනවා මෙතනින්. මොකක්ද හැදෙන්න ඕන class එක කියලා. මේක දැන් book එකේ book id එකක් තියෙනවා, title, author, isbn category. මේ විදිහටම තමයි database එකේ මේ columns තියෙන්නේ. මේ columns වලට ගැලපෙන විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. එතකොට අපි එහෙම එකක් තමයි දැන් add book කියන එකට pass කරන්නේ. අපි මේ object එකක් හදලා අපේ add book form එකේ මේ object එක මේ method එකට pass කරාට පස්සේ ඒකේ තියෙන ටික ඔක්කොම මෙතනින් අරගෙන මේ අපි SQL query එකක් කරා මේ pass කරනවා අපේ database එකට. එතකොට අර ඔක්කොම මේ ටික අර වෙනම තැනක මේ දාලා තියෙන ඉඳ කෝඩ් එකට ක්ලියර් වෙනවා, රියුස් කරන්න පුළුවන්. ඒ ටික තමයි තියෙන මොඩියුලර් ඩිසයින් එකට තමයි ගිහින් තියෙන්නේ.